ඉතින් ලැබපු අලුත් අවුරුද්ද සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම පෙන්වන්න යන්නේ ජනවාරි 1 වෙනිදා කියපු ජපන් පන්සල. ඉතින් ජපන් අය කමිසමා කියන්නේ දෙවියන්ට මේ පොලිමට හැදිලා ඉන්නේ God bless එක ගන්න. තව විශේෂ දෙයක් මේ පන්සල් වල කරනවා. මෙයාලා ඔමිකුජි කියන සිහිවටනය හැම අවුරුද්දකම වගේ ගන්නව මේ පන්සල් වලින්ම මේ පුච්චන්නේ ඒ ගිය අවුරුද්දේ ගත්ත ඔමිකුජි ටික මෙතන පුච්චලා ආයෙත් එයාලා අලුත් එකක් අරන් යනවා ගෙදර. ඉතින් ඒ වගේම කෑම බීම තියෙන ඉන්ස්ටෝල් හැමතැනම තිබ්බ මේ පන්සලේ. මං හිතන විදියට එයාලගේ ට්‍රැඩිෂනල් එකට අනුව හදපු කෑම බීම වෙන්න ඕන මෙතන තිබ්බේ. මෙතන තිබ්බ කෑම වර්ග ගොඩක් තිබ්බේ පළතුරු, ඊට පස්සේ අල, ධාන්‍ය වගේ වලින් හදපු ඒවා තමයි. ඉතින් මං කිව්වේ අර ඔමිකුජි ගන්නවා කියලා මේව තමයි අරයලා අතන පුච්චන්නේ. මෙතනින් මේ මෙයාලා සිලෙක්ට් කරනවා මේ අවුරුද්දේ ගන්නේ මොනවද කියලා. ඊට පස්සේ මෙතෙන්ට සල්ලි ගෙවලා තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි අපිට මේ අවුරුද්දේ තියෙන විශේෂ මේ විදියට ගැට ගහලා අපි ලංකාවේ පඳුරු ගැට ගහන්නේ. මේ විදියට දෙවියන්ගෙන් බ්ලෙස් එක ඉල්ල ගන්න පුළුවන් අපිට.